ඉතින් සමාවයන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙපැලෙට එනවා සිරියහනේ තනි රකින්න කඳුල ඉතින් සමාවයන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙපැලෙට එනවා සිරියහනේ තනි රකින්න ගඟට උඩින් හැන්දෑවට මුදුන්ලිය යටින් පොළොවේ කොමහේදේ අලුත් පිටම හඳ කපා හඳ පායා සඳ රැස් යහනට වඩින්න සඳ එළියෙන් ඇගේ ගතේ පිපි ගෝමර මල් දකින්න කඳුල ඉතින් සමාවයන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙතැලෙට එනවා සිරියහනේ තනි රකින්න වතු සුදු මල් පිපේවි ඈ පිළිගන්නට කුපුල් තලා උමරිසිනා මතුවෙයි මල් පරදන්නට බිලිඳුගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින් හමා එන්න ඉඩදියන් වලාකුලේ මගේ සීනයේ මල් පිපෙන්න කඳුල ඉතින් සමාවයන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙපැලෙට එනවා සිරියහනේ තනි රකින්න කඳුල ඉතින් සමාවයන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙපැලෙට එනවා සිරියහනේ තනි රකින්න මගේ ගෙපැලෙට එනවා සිරියහනේ තනි රකින්න මගේ ගෙපැලෙට එනවා සිරියහනේ තනි රකින්න මේ Voice of Family stage එක ලස්සන මේ ප්‍රේමතිලක පවුල නේද? හැමෝම හරි සන්තෝෂෙන්? ඉරෝෂා? ඕකේ. බලන්න මේ හතර දෙනාම ගැලපෙන්න ලස්සනට ඇඳලා පාටගෙන පවා මොකද මේ දෙන්න වෙන ෂේඩ් එකක් බ්ලූ වල අතකොට අම්මයි මල්ලි තව ෂේඩ් එකක් බ්ලූ වල ඔව් එතකොට මේ මල්ලිද අයියා හරි මේ අම්මා මේ වයිෆ්
හරි ඕකේ. එතකොට මේ දෙන්නගේ සිංගින් වැඩිපුරම එන්ජොයි කරේ මෙයාලා නේද? හොඳට සිං කරා නේද? නේද? හොඳට සිං කරා නේද? සතුටුයිද? ඕකේ. ඔය සතුටුයිද? සතුටුයි. හොඳයි. මොනවද කියන්නේ මේගොල්ලෝ ගැන? ඉතිවන්ත වෙනවා. සියත නිර්මාතෘ අධිපතිනියට ඒ වගේම කාර්ය මණ්ඩලයට මොකද ඇත්තටම හදපත්ලෙන් වෙන සතුට මම ප්‍රකාශ කරනවා කවදාවත් හිතුවේ නෑ නීර්වර්ණ කුල සූර්ය මැතිතුන්ගේ බෑන්ඩ් එකත් එක්ක මගේ පුතයි මහත්තයයි සිං කරයි කියලා. ඒ සතුට මම හරි අභිමාණයෙන් මතක් කර සිටිනවා. අපිට ලොකු සතුටක් අපිට ගොඩාක් ආඩම්බරයි. මොකද අපි ඉපදෙන කලින් තමයි අපේ ජජ් නීල් සිං කරන්න පටන් ගත්තේ නේද? පොඩි කාලේ මේ කොච්චරවත් කියනවා ඊට පස්සේ බැන්දලා පස්සේ මහත්තයා කියනවා කවදා යාසයි ලොකු බෑන් එකක් එක සිං කරන්න කියලා. ඒ වාසනාව ඇත්තටම දා වුණා. ඒ සතුට අන්න හරි. ඒක සිද්ධ වුණේ කොහෙද නේද? Voice of Family මේ ස්ටේජ් එකේ. ෂා. හරිම සන්තෝෂයි. ඉතින් මට නම් හිතෙනවා ඊට පස්සේ මේ අපේ ඉංග්‍රීසි ප්‍රේම තිරකනම් සිංදු පුරාවටම ඉමෝෂනල් වෙලා හිටියේ. මේ වෙලාවෙත් එහෙමයි. මේ වෙලාවෙත් හඳනවා. Oh my god. සතුටු කඳුළු. කොහොමද සතුට මේ වෙලාවේ වචනයට හරවන්න පුළුවන් නම් කියන්න බෑ. මගේ පුතා මේ සංගීතංශයෙන් ධර්මරාජ විද්‍යාලයට යන්නේ මහනුවර. ඉතින් බාලහ මැද්දේ තමයි අපි ඉස්සරහට ආවේ ඉගෙනගෙන මේවා කරන්නේ. ඉතින් ඒ ගැන ගොඩාක් හරි සන්තෝෂයි මට මේ වාගේ ගරු මේ බොට්ටක් මට මිනිස්වන්ලයික් අතලේ ගීතයක් ගායනා කරන්න ලොකු සතුට ජීවිතේ කවදාවත් හිතපු නැති අවස්ථාවක් මේ නේද? මගේ පුතා තමයි මේ වොයිස් ඔෆ් ෆැමිලි එකට දාලා එයා තමයි ඔක්කොම ටික ඔය කරේ මෙයා තමයි ඔක්කොම එයාට දාලා ඇප්ලිකේෂන් දාලා ඔක්කොම කරලා මට සංගීත උගන්වන්නේ මට පුතා. ලජිත ඔත් කියන්නකෝ වෙන ඔයානේ වැඩකාරයා එහෙනම්. ඒකනේ. ඔයටයි හිතුනේ වොයිස් ඔෆ් ෆැමිලි එකට එන්න. මේකෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතුණා. ඔයාට විශ්වාසයක් තියෙනවා නේද? එතකොට ඔයා තාත්තව තෝරගත්ත වත් එක සිං කරන්න නේද? ඒ තමයි හොඳම සහායකයා වාට ඉන්නේ නේද? විශ්වාසවන්තම කෙනා නේද? ඉතින් ඔයාට සතුටුද තාත්තත් එක්ක අද ගොඩක් සිං සතුටුයි. හරි හොඳයි. සතුට කියන්නේ මොන විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් ග්‍රියාද්ද ඉරෝෂා අපි සමහර විට හයියෙන් කෑ ගාලා සතුට සමරනවා. සමහර විට අපි නිරුත්තර වෙනවා. තවත් සමහර වෙලාවට අපිට ඇඬෙනවා. තවත් සමහර වෙලාවට අපේ වචන නැති වෙනවා. හරියට හරි. මට මේ වෙලාවේ හිරිගලුත් තිබෙනවා. හරියට හරි. අන්තිමට මමත් ඉමෝෂනල් වෙනවා. අපි එනං ඒ මූඩ් එකේ විදිහටම තියාගෙන යමු ජජ්මන්ට් එකට. ඕකේ? අපිට හරිම සතුටුයි. මොකද මගේ පේනවා ඔය දෙන්න ගොඩක් උත්සාහ කරන්නේ නැති කියලා මේ ප්‍රැක්ටිස් කරන්නේ නැති මේ ගීත ගායනා කරන්න. ඉතින් ඒක ඔයගොල්ලන්ට වගේම අපිටත් දැනුණා. ඉතින් ඉදිරියට යන්න මම සුබ ප්‍රාර්ථනා කරනවා. ජස් දිමංක මෙච්චර සෝමියෙන් එන්න සුදත්තයගේ ඇස්වලම සාමාන්‍යයෙන් කඳුළු දැකලම හරිද? සිරුරේ දුවන්නේ මගේලේ නොවේ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි පර මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගලේ ජජ්මීන් හරි වෙලා ගොඩක් ඉමෝෂනල් වෙලා ඉන්නේ නේද? මං අසරණ වෙලා ඉන්නේ. ඒ අසරණ වෙලා ඉන්නේ කියන්නේ මේ තරම් සතුටු අවස්ථාවක් වසන්ත ඔබතුමාට මම හිතන්නේ මෙච්චර සතුටු දවසක් ජීවිතේ උදා වෙන්නේ නැති කියලා. ඒක තමයි ඒක මූණෙන්ම පේනවා. ලජිත මොකද ඉදිරියට යන්න නේද ඕනේ කීවේ? ඉතින් ඉදිරියට ඇවිල්ලා නේ ඉන්නේ. දැන් ඉතින් මුළු ලංකාවම දකින්නවනේ දැන්. ඒකනේ. නේ මේ තරඟෙන් දිනන්න ඕනේ නැහැ. අපිට මොක්කොටම දිනන්න බෑනේ. මේ තරඟෙන් දිනන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක්. නමුත් මේ තරඟෙදී ඔක්කොම ඉස්සරහට යනවා.
අතාරින්න එපා. මියුසික් ඔයාට සංගීතයේ ජීවිතේට මාරම සතුටක් ගෙන දෙයි තියෙන්නේ. බලන්න තාත්තා අම්මා අයියා මේ ඔක්කොම එකතු වෙලා ඔයා වටේ. ඉතින් සුබ පතනවා ඉස්සරහට යන්න. ඉගෙන ගන්නවද? ඔස්ස මං උසස් පෙළ ධර්මරාජ. නියමයි. ඒ පැත්තෙනුත් යන්න උඩටම මේ පැත්තෙනුත් යන්න උඩටම අපි සුබ පතනවා. සියත Voice of Family